ඔයාගාව ලක්ෂ 4ක් තියෙනවා. ඔයා පවර්ෆුල් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හදාගන්නවද? නැත්නම් ලැප්ටොප් එකක් ගන්නවද? මේ ප්‍රශ්නේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට, ක්‍රියේටර්ස්ලාට, ගේමර්ස්ලාට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්නම් ඔයා ලැප්ටොප් එකක් ගන්නවා නම් මොන වගේ දේවල් නිසාද ලැප්ටොප් එකක් ගන්න ඕනේ? එහෙනම් ඩෙස්ක්ටොප් එකකට යනවා නම් මොන වගේ දේවල් නිසාද ඩෙස්ක්ටොප් එකකට යන්න ඕනේ කියලා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. let's start. මුලින්ම ලැප්ටොප්ස් ගැන කතා කරමු. මේ ලැප්ටොප්ස් වල තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි පෝටබිලිටි. අපිට ඕනිම තැනකට කිසිම ප්‍රශ්නයක් නැතුව අරන් යන්න පුළුවන් එක. ඉතින් ඔයාට ගොඩක් ලෙක්චර්ස් වලට එහෙම යන්න දිනනවා නම් නැත්නම් වෙන තැනක කැෆේ එකකට වගේ ගිහිල්ලා පාඩුවේ වැඩක් කරගන්න ඕන නම් ලැප් එකක් තමයි ඔයාට හරියන්නේ. මොකද ඩෙස්ක්ටොප් PC එකක් උස්සගෙන යන්න බෑනේ එහෙම. ඒක නිසා. ඉතින් ලැප් එක ඕනිම තැනකට අරන් යන්න ෆ්‍රීඩම් එක තියෙනවා. මොකද ඒකට බැටරි එකක් තියෙන නිසා. අනිත් දේ තමයි ෆ්ලෙක්සිබිලිටි එක. ඒතර මේ වගේ වැඩ කරනවා නම් අපිට ඕනි වෙන්නේ ලැප් එකක්. දැන් අපි කතා කරමු PC එකක් ගන්න ඕනේ නැත්නම් කම්පියුටර් එකක් ගන්න ඕනේ මොන වගේ වෙලාවටද කියලා. මේන්ම ෆැක්ට් එකක් තමයි මේ ලැප්ටොප් එකක් ඔයා ගන්නකොට මේකේ පෝටබිලිටි එක නිසා අපිට වැඩිපුර ගාණක් ගෙවන්න වෙනවා. මොකද අර PC එකේ තියෙන හැම පාර්ට් එකක්ම පොඩි කරලා තමයි මේ ලැප් එක හදලා තින්නේ. ඒකට ගාණ ටිකක් වැඩි වෙනවා. ඒකට ඒ කියන්නේ ඒ ප්‍රයිස් එකටම PC එකක් හදා ගන්නවා නම් ඊට වඩා සාමාන්‍යයෙන් 140ක් විතර ස්පීඩ් ඊට වඩා 140ක් විතර හොඳ PC එකක් හදා ගන්න පුළුවන්. හැබැයි එතන ස්පෙක්ස් වල විතරක් නෙමෙයි පොයින්ට් එක තියෙන්නේ. PC එක අපිට එහෙම අරන් යන්න බෑ. ඔයා ගේම් ගෙනන්න නැත්නම් හෙවි එඩිටින් වගේ හෙවි වැඩ කරන ගෙනන්න. ඒ වගේම ගෙදර නම් එක තැනක තියාගෙන කරන්න පුළුවන් නම් PC එකක් ගන්න එක හොඳයි. ඒ වගේම PC එකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට අවුරුදු 5ක් විතර ගිහිල්ලා වුණත් මේකේ පාර්ට්ස් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් හිතන්න ග්‍රැෆික් කාඩ් එක කාලයකට පස්සේ මදි නම් අලුත් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් දාන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් එක මේ හැම පාර්ට් එකක්ම ලේසියෙන් මාරු කරන්න බෑ. සමහර පාර්ට් විතරයි මාරු කරන්නත් පුළුවන්. අනිත් ඒ වගේ කොස්ට් එකත් මාර වැඩි. ඒ නිසා මේ හේතු නිසා මේ දේවල් වලට යූස් කරනවා නම් PC එකක් තමයි හරියන්නේ. එතකොට අපි PC එකක් ගන්නවා කියලා CPU එක විතරක් නෙවෙයි ගන්නෙ. ඉතින් එතනදී මොනිටර් එක, කීබෝඩ්, මවුස් මේ හැමදේම ගන්නවා. ඉතින් එතකොට අර PC එකේ ගාණ නම් එහෙම ලොකුවට අඩු වෙන්නේ නැහැ. මේ පාර්ට්ස් වලට යද්දී ඉතින් ආපහු ගාණ අර ගානම හැදෙනවා. ඉතින් මගේ ෆයිනල් ප්‍රෙඩික්ට් එක. ඔයා මොකද්ද ගන්න ඕන? ඔයා ලැප් එකක් ගන්න. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ වැඩ තියෙන්නේ එහෙම යන ගමන් එක තැනක නෙවෙයි නම් ඕනම තැනකට ෆ්ලෙක්සිබල්ව අරන් යන්න පුළුවන් දෙයක් ඕන නම් අනිවාර්යෙන්ම ලැප් එකක් තමයි හරියන්නේ. සෙටප් එකක් හදන්න තැනක් නැත්නම් ඒත් ලැප් එකක් තමයි හරියන්නේ. ඔයා PC බිල්ඩ් එකකට යන්න heavy video editing, modeling, gaming වගේ දේවල් කරනවා නම් ඒ වගේම එක තැනක තියාගෙන ගෙදර තියාගෙන ඔයාට ඔයාගේ හැම වැඩක්ම කරගන්න පුළුවන් නම් එහෙනම් PC එකකට යන්න. හැබැයි මෙහෙමත් පුළුවන්. ඔයාට පුළුවන් හොඳ powerful computer එකක් අරගෙන තියාගන්න අර main ලොකු වැඩවලට. ඊට පස්සේ සාමාන්‍ය ලැප්ටොප් එකක් අරගෙන තියාගන්න පුළුවන් එහෙම ගිහින් කරන්න තියෙන සාමාන්‍ය වැඩවලට. ඉතින් හැබැයි මේ දෙකෙන් එකක් ඔයා අනිවාර්යෙන්ම තෝරගන්න ඕන නම් අර මම කලින් කිව්ව ෆැක්ට්ස් ටික කන්සිඩර් කරලා බලන්න ඒකලා ඔයාලට ගැලපෙන හොඳම මෙතඩ් එක යූස් කරන්න. ඉතින් ඔයා ටීම් ලැප්ටොප්ද ටීම් PC ද? එහෙනම් කමෙන්ට් එකේ බෝ එකක් පටන් ගමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් see you in the comments.